මේ දවස්වල කළුකෝට් නීතිඥ මහත්වරුන්ට එච්චර හොඳ කාලයක් නෙමෙයි. දැන් කරුණා කරලා නීතිඥ සංගමයත් මේ නීතිඥවරියෙන් පෙනුවෙනුම් පෙනී ඉන්න එහෙම යන්න නම් එපා. මීට කලින් නීතිඥ සංගමයට තිබුණු ඉතාමත්ම හොඳ ප්‍රතිරූපය අර පොලිස් නිලධාරියත් එක්ක රණ්ඩු වෙච්ච නීතිඥවරයා වෙනුවෙන් පෙනී ඉන්න ගිහිල්ලා වෙඩි ගලව ගත්තා කියලා තමයි අපිට නම් කියන්න තියෙන්නේ. කොහොම හරි දැන් ඔන්න ඔය කඩවතදී අත්අඩංගුවට ගත්ත නීතිඥවරිය මේ නීතිඥවරිය ඉෂාරා සෙව්වන්දිට ගණිමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා අවශ්‍ය කරන සියලුම අවශ්‍යතා සපුරා දී ඇති බවට මේ වෙදී තොරතුරු අනාවරණ වෙලා තියෙනවා. දැන් අදාළ නීතිඥවරියව අත්අඩංගුවට අරගෙන පැය 72ක් ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබාගෙන තිබෙනවා. මේ අදාළ නීතිඥවරිය විසින් කරලා තියෙන වැඩේ මේ ඝාතනයට අවශ්‍ය සියලුම පහසුකම් සැපීම ඇය කරලා තියෙනවා. ඒ වගේම තමයි ගණිමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා සූදානම් වන බව දැනම ඇය ක්‍රියාත්මක වෙලා තියෙනවා. මේ පිළිබඳ තොරතුරු හොයාගෙන යනකොට ඇයට සම්බන්ධතාවයක් තියෙනවා කෙහෙල් බද්දර පද්මලත් එක්ක. කෙහෙල් බද්දර පද්මලා සම්බන්ධයෙන් ඉන්න දරුන් කියන පාතාල සමාජිකයත් එක්ක ඇගේ සම්බන්ධතාවයක් තියෙනවා. ඒ සම්බන්ධතාවය ඔස්සේ තමයි මේ ක්‍රියාවලියට අවශ්‍ය කරන පහසුකම් සැපීම ඇය විසින් කරලා තියෙන්නේ. දැන් ඉතින් අවසානයේදී ඉෂාරා සෙව්වන්දි බලන්න මේ පාතාලේ ඉන්න අය hina වෙවි හෙන වැඩ දදා එළියට ආවට කියන්න ගත්තම කියනවා ආය කාපු බීපුවා නෙමේ වතුර ටිකක් දුන්නේ මොකಾದ ඌ ගැන පවා කියන තැනටපත් වෙලා තියෙනවා. මේ නීතිඥවරිය විසින් අවශ්‍ය කරන දන්නි විධාන සංග්‍රහය ඒ කියන්නේ මේ පිස්ටල් එක සංගවගෙන ආපු පොත ඒකෙන් කොපිස් දෙකක් දීලා තියෙනවා. පොත් දෙකක් ඇයට ලබා දීලා තියෙනවා. ඒක කරලා තියෙන්නේ නීතිඥවරිය. ඊළඟට අධිකරණ භූමියට ඇතුල් වීම සඳහා ව්‍යාජ ලෙස සකස් කරන ලද නීතිඥ ලාංඡනය සහිත වුණු පිවිසුම ඇය තමයි ව්‍යාජව සකස් කරලා දීලා තියෙන්නේ. එතකොට ඒ වැඩෙත් ඇය කරලා දීලා තියෙන්නේ මේ අයව උසාවි භූමියට ඇතුළට ගේන්න අවශ්‍ය කරන නීති විරෝධී කටයුත්තට පූර්ණ සහයෝගය ලබා දෙමින්. ඒක එකක්. ඊටත් අමතරව ඔබ දැක්ක කමාන්ඩෝ සමිඳු මේ වෙඩි තැබීම සිදු කරන ලද පුද්ගලයා. ওই වෙඩි තැබීම සිදු කරන ලද පුද්ගලයා ඔහුත් එන්නේ නීතිඥවරයෙක් විදිහට. ඒ ටයි එක දාගෙන ඔහුත් නීතිඥවරයෙකු ස්වරූපයෙන්ම තමයි අධිකරණ භූමිය තුලට ඇවිල්ලා වෙඩි තැබීම සිද්ධ කරන්නේ. දැන් ওই වෙඩි තැබීම සිදු කරපු පුද්ගලයා දාගෙන හිටපු ටයි එක. ඒක නීතිඥවරුන් පළදින ටයි එකක්. අන්න ඒ නීතිඥවරුන් පළදින ටයි එක ලබා දීලා තියෙන්නේ වෙන කවුරුත් නෙමෙයි මේ නීතිඥවරිය විසින්මයි. එතකොට ව්‍යාජ හැඳුනුම් පත්‍රයක් ඊළඟට ටයි එක ඊළඟට වෙනමම දෙයක් දණ්ඩ නීති සංග්‍රහය මේ ටික ඊටත් අමතරව ඇය විසින් තවදුරටත් සපයා දීමක් සිද්ධ කරලා තියෙනවා. ලෝගුව නීතිඥ කබායත් ඇය මේ අපරාධය සඳහා පාවිච්චි කරලා මේ නීතිඥ කබායත් ඇය විසින් ඉෂාරා සෙව්වන්දිට ලබා දීමක් සිද්ධ කර තිබෙනවා කියන එක දැන් ඔන්න තහවුරු වෙලා තිබෙනවා. එතකොට හිතන්න කළුකෝට් මහත්තුරු කොච්චර සපෝට් එකක් දීලා තියෙනවද ගණේමුල්ල සංජීව ඝාතනය කරන්න. ඇත්තටම මේ නීතිඥවරුන් සම්බන්ධයෙන් වුණු මාෆියාව උඩට ගන්න හොඳම වෙලාව මේක. ඇතැම් මත්කුඩු ජාවාරම්කාරයින් සමග නීතිඥවරුන්ගේ පවතින සම්බන්ධතාවය කරලියට ගන්න සංවාදයට බඳුන් කරන්න හොඳම ප්‍රවේශය මේක. ඇත්තටම ඉෂාරා සෙව්වන්දිට මේ ඝාතනය කරගන්න කිසිසේත්ම ඉඩ ලැබෙන්නේ නැහැ මේ නීතිඥවරියගේ සහයෝගය තිබ්බේ නැත්තම්. ඇය තමයි මේ අවශ්‍ය කරන සියලු දේ. ඒ කියන්නේ උසාවි භූමියේදී වෙඩි තියලා මරණ තැනට ඇතුළට දාන්නේ මේ සෙට් එක ඇගේ සහභාගීත්වය සහ ඇගේ සහයෝගය මත. ඒ නිසා මේක සුළුපටු කේස් එකක් නෙමේ. නීතිඥවරියකගේ මේ ක්‍රියාකාරීත්වය මෙවැනි මැදිහත් වීම අතිශයින්ම භයානක වගේ අප තේරුම් ගත යුතුයි. ලංකාවේ නීතිඥවරු මේ වගේ තැනකට වැටුනොත් එහෙම ඒකේ සිදුවන දරුණු බව ඉතාමත් භයානකයි. ඒ නිසා අපරාධ කරුවන් රැකීමට නීතිඥවරුන් මැදිහත් වීම පිළිබඳ නීතිඥ සංගමය මීට වඩා පුළුල් විමසුමක ඉන්න ඕනේ කියලා තමයි අපේ යෝජනාව. නැත්තම් අපරාධයක් වැරද්දක් වෙච්ච ගමන් ඒ අදාළ නීතිඥවරයා වෙනුවෙන් බැහැලා නීතිඥ සංගමේ සභාපතිතුමාම මේ වෙනුවෙන් පෙනී හිටියා. ඔය වන්නිනායකගේ සිද්ධියේදී නීතිඥ සංගමේ සභාපති තමයි ඔහු එක්කගෙන ආවේ වගේ කතා කිව්වහම ඇත්තටම මිනිස්සුන්ට නීතිඥවරු සම්බන්ධයෙන් කනගාටුවක් ඇති වෙනවා. අන්න ඒ කනගාටුව ඇති නොවෙන්න වැඩ කටයුතු සිද්ධ විය යුතුයි කියලා තමයි අපේ විශ්වාසය තියෙන්නේ. ඉතින් මේ තත්ත්වය ඇතුළතදී ලංකාවේ මේ ඛේද වාචකය අවසන් කරන්නට නම් සෑම අංශයක්ම සහයෝගය දිය යුතුයි. අද ආණ්ඩුව උදෑසන 10ට සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ කරනවා මත්ද්‍රව්‍ය ව්‍යසනයට එරෙහි වුණු ජාතික වැඩසටහන. ඒ සඳහා අපි සියලු දෙනාම දායකත්වය ලබා දිය යුතුයි පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව. මේක ඉවර කරගත්තේ නැත්නම්
මේකෙන් ඇතිවන ඛේද වාචකය ඉතාමත්ම බරපතලයි. අද වෙනකොට අහිංසක අම්මලා තාත්තලාගේ දරුවෝ විඳින දුක, ඒ වගේම තමයි ඒ දරුවෝ නිසා අම්මලා තාත්තලා විඳින දුක, මත්ද්‍රව්‍ය ජාවාරමට මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වුණාගෙන් පස්සේ ඒ මිනිස්සු ගලව ගන්න හරි අමාරුයි. ලංකාවේ හරියම විශෝධන ක්‍රියාවලියක් නැහැ. ඒ කියන්නේ පුනරුත්ථාපන ක්‍රියාවලියක් නැහැ. මේවා ඇතුළට යන මිනිස්සු ආයෙ මේවට ඇබ්බැහි වෙලා යනවා කියලා තමයි කතාව තියෙන්නේ. ඒ නිසා කරුණා කරලා මේ වැඩේට සහයෝගය දෙන්න. මේ ගණේ මුල්ල සංජීවලා, කෙහෙල් බද්දර පද්මලා, ඉෂාරා සෙව්වන්දිලා, ඒවට සහාය දුන් නීතිඥවරු මේ හැමෝම යපුනේ කුඩු සල්ලි උඩ. මේ කුඩු සල්ලි නතර කරපු දවසට මේ රටේ බොහෝ පාතාල ක්‍රියාකාරකම් අක්‍රිය වෙයි. ඒක තමයි අපේ විශ්වාසය.